A to Z ශ්‍රී ලංකා YouTube channel එකේ අපි අද යන්නේ කොහෙද කියලා මේ ෆොටෝ ටික බලන ඔයාලට හිතා ගන්න පුළුවන් වෙයි නේද? ඒ තමයි ලංකාවේ ලස්සන හැමෝම යන්න ආස කරන දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද ආකර්ෂණීය දිනාගත් හෝටන් තැන්න. හෝටන් තැන්නට අපි අද යන්නේ අපුතලේ ඉඳලා බොරලන්ද පාරෙන්. බොරලන්ද හන්දියෙන් ඔහිය පැත්තේ තියෙන පාරෙන් තමයි යන්නේ. ඒ කියන්නේ ඔහිය හරහා. තව යන්න පුළුවන් පට්ටිපොළ පිවිසුම හරහාත් යන්න පුළුවන්. මේ අද අපි යන්නේ හෝටන් තැන්නේ නෙළුම්මල් වසන්තය බලන්න. එන්න අපි එක්කම ඔයාලත් යමු. ඔහිය පිවිසුම තමයි මේ. මෙතනින් ටිකට් ටිකක් අරගෙන තමයි යන්න ඕනේ. හෝටන් තැන්නට ඇතුළු වන තැන ඉඳලම වසර 12කට සැරයක් පිපෙන වසන්තය, නෙළුම්මල් වසන්තය. ඒ වගේමයි මේ පරිසරයේ තියෙන ගස් පුදුමාකාර ලස්සනක් පරිසරයට එක් කරන්නේ. ඒ පරිසරය රැක ගැනීම අපේ යුතුකමක්. Roads that twist like a dancing vine, mountains whisper their secrets mine, wheels hum a tune, the rhythm divine. I'm chasing the horizon time after time. Sky so wide it swallows my name. Every mile feels like a brand new flame. Oh, we're wandering stars lighting up. මේ තමයි හෝටන් තැන්නේ නිර්මාණය කරලා තියෙන කෞතුකාගාරය. ඒකේ ඔයාලට ගොඩාක් ලස්සන දේවල් බලන්නත් තියෙනවා. සමනල් විශේෂ, ඒ වගේම සත්ත්ව කොටස්, මේ සංරක්ෂණය කරපු සතුන්, ඒ ගොඩක් දේවල් තියෙනවා. මෙහි තමයි ලංකාවේ පිරිසිදුම වතුර තියෙන ස්ථානයක්. කවුරුන් නොදන්නවා වෙන්නත් පුළුවන්. දන්නවා වෙන්නත් පුළුවන්. මේ වලවේ ගඟේ ආරම්භය.
මේ තියෙන්නේ මහරත් මල් කියන ගස් විශේෂය. මේ මල් පිපුණු කාලෙටත් හරිම ලස්සන ඇති. නිලු මල් වසන්තය වගේම. ජෛව විවිධත්වයෙන් පිරුණු මේ ස්ථානයේ අපිට අවට පරිසරයේ සුන්දරත්වය නරඹන ගමන්ම සුවිශේෂී ස්ථාන ගොඩක් තියෙනවා බලන්න. ඒ තමයි ලෝකාන්තය, පුංචි ලෝකාන්තය, බේකස් සැල්ල, ඒ වගේම තවත් ලස්සන ගංගා ආරම්භ වන ස්ථාන ගොඩක් දැක ගන්න පුළුවන්. නිලු මල් අතරින්ම මේ යන්නේ බේකස් සැල්ල බලන්න. හෝටන් තැන්න බලන්න අපිට සුන්දර තැන් ගොඩක් හම්බ වෙනවා. මේ තමයි හෝටන් තැන්නේ තවත් ලස්සනම තැන. ඒ තමයි බේකස් සැල්ල. මේ තමයි ලෝකාන්තය. අද නම් මීදුමෙන් වැහිලා තියෙන්නේ. සමහර දවසට ලස්සනට පේනවා. හරිම පරිස්සමෙන් නරඹන්න ඕන ස්ථානයක් තමයි. අපි ෆොටෝ ගනිද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ තැනක් තමයි ලෝකාන්තය. අපි පුංචි ලෝකාන්තයත් බලාගෙනම අපේ චාරිකාව නිමා කරන්න යන්නේ. යලිත් ඔයාලට ලංකාවේ ලස්සනම වීඩියෝ එකක් අරගෙන අපි එන්නම්. එතකන් අපේ channel එක subscribe කරලා තියාගන්න. like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා.